දෙවියන්ට පවා අභියෝග කළ මරණයට යටත් වූ ලෝකයේ තිබුණු අමුතුම හා බලවත්ම පුරාවෘත්ත චරිතය ගැන ඔබ දන්නවාද? ඔහුගේ නම තමා සන් වුකෝන්. චීනයේ පැරණි කතාවලින් එකක් වන ජර්නි ටු ද වෙස්ට් නවකතාවලින් ප්‍රසිද්ධ වුණ මංකි කින් ගැන කතාව අදටත් ලෝකයේ පුරාම අද්භූත පුරාවෘත්තයක් ලෙස පැතිරෙනවා. මම අද ඔයාලට කියන්න යන්නේ සාමාන්‍ය වඳුරෙක් කොහොමද දෙවියන්ටත් බිය කළ මංකි කින් කෙනෙක් වෙන්නේ අමුතුම කතාව ගැන. කාලකට පෙර චීනයේ දූපතක තිබුණු විශාල කඳු පර්වතයක අමුතු ශක්තියක් තිබුණා කියලා කියනවා. දිනක හදිසියෙන් පර්වතය කඩාගෙන ගිහින් එතනින් වඳුරෙක් පිටතට පැන්නා. ඔහු සාමාන්‍ය වඳුරෙක් නෙමෙයි. උපන්දා සිට ඔහුට විශාල ශක්තියක් තිබුණා. මේ වඳුර තමා සන් වුකෝන් කියන්නේ. පසුව වඳුරු කණ්ඩායමත් එක්ක ජීවත්ව සිටියේදී දිනක ඔවුන් දිය ඇල්ලක් පිටුපස තිබුණු අද්භූත ගුහාවක් සොයාගත්තා. සියලු දෙනා මේකට ඇතුල් වෙන්න බය වුණත් සන් වුකෝන් තමන්ගේ නිර්භීතකම පෙන්නලා දිය ඇල්ල හරහා පැනලා ඇතුල් වුණා. එතන තිබ්බේ ලස්සන ගුහාවක්. ඒක දැකලා වඳුරු කණ්ඩායම ඔහුව මංකි කින් ලෙස තෝරගත්තා. සන් වුකෝන්ට තවත් දෙයක් අවශ්‍ය වුණා. ඔහුට ඕනේ වුණා අමරණීය වීමේ ශක්තිය සොයාගන්න. ඒ නිසා ඔහු යාත්‍රා කරලා අධ්‍යාත්මික ගුරු කෙනෙක් හමු වුණා. එතනින් ඔහු ඉගෙන ගන්නේ රූප 72කට පරිවර්තනය වීම. අහසට පැන කිලෝමීටර් දහස් ගණනක් යෑම. අද්භූත සටන් කලාව. ඊළඟට ඔහුට අද්භූත ආයුධයක්ද ලැබෙනවා. ඒ කුඩා දණ්ඩක් අවශ්‍ය වූ විට විශාල කඳක් වගේ වෙනවා. ඔහුගේ බලය වැඩි වෙද්දී ඔහු තමාට වඩා බලවත් කෙනෙක් නැති බව හිතා ගන්න පටන් ගත්තා. එතෙන් සිට ඔහු ස්වර්ගයට අභියෝග කළා. දෙවිවරුන්ගේ රාජ්‍ය වන හෙවලි කෝට් වලට ගිහින් ඔහු ඒන් හුඟක් විනාශ කළා. දෙවිවරුන්ට ඔහුව නතර කරගන්න බැරි වුණා. සන් වුකෝන්ට මෙතනින් පස්සේ මොකද වුනේ කියලා දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.